හාද තව රහසක් කියන්නද? අම්මිලා නිපුණ ටීචර් ලොකු බොරුවක් කිව්වා. කො බලන්න සුදු පුතා ලස්සන හිනාවක් දාන්න. අම්මිලා සුදු පුතාලට ගහන්න බනින්න බෑ. හරි. ආදරණීය දෙමාපියන් පිළිගන්නවා මගේ පිල්ලම් පන්තියට. පිල්ලම් පන්තිය කියලා කියන්නේ මොකක්ද? මගින් හලනවා. එහෙම නැත්නම් එයාට කියවන්න බෑ. එයා අතරමඟ නවතිනවා. ඔන්න ඒකට විසඳුම නිපුණ ටීචර් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ක්ලාස් එකේ හැමදාම බබාව සම්බන්ධ කරන්න බැරි නම් අම්මේ රෙකෝඩින් එක අනිවාර්යෙන් බබාට කරවන්න. පිල්ලම් ක්ලාස් එක මාස 3මාරක කෝස් එකක්. ඒක අපේ අම්මලා දන්නවා. විශේෂම දේ කොටස් දෙකකට කැඩෙනවා. මේන්ලි පස් රෝල් පිල්ලම් පන්තිය සහ තනි රෝල් පිල්ලම් පන්තිය අදාළ ශ්‍රේණිය අනුව. දැන් පිල්ලම් කියන එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒක අපේ අම්මලා දන්නවනේ. හැබැයි ටීචර්ගේ ක්ලාස් එකේ දවස් 4ක් හිමීට යන්නේ. කමක් නැද්ද? හරි. ඉස්කෝලේ පිල්ලම් ටික කරා කියලා අනේ මට නම් ඉක්මනින් පිල්ලම් ටික කරන්න බෑ. ටීචර්ගේ මූලික දේ තමයි මම බබාලගේ අත්තකුරු ටික හදනවා. ඒ අත්තකුරු ටික හදන්න නම් ඒක නිසා තමයි බබාලට අර ශ්‍රේණියක් නැතුව මේන්ලි පස් රෝල් එක මම කරන්නේ යාගේ අත්තකුරු ටික හදන්න. ඊට පස්සේ තනි රෝල් එකේ අත්තකුරු ටික හදනවා. ඊට පස්සේ අපි වැට් ටික කරගෙන යනවා. හරි. පිල්ලම් ක්ලාස් එකේදී අම්මිලා සුදු පුතාලට ගහන්න බනින්න බෑ. හාද? ගහන්න බනින්න බෑ. හැබැයි මගේ අම්මා මගේ පුතාට ගහනවා බන්නවා ටීචර් දැක්කොත් අනිවාර්යෙන් නම කියලා කියනවා මගේ පුතාට අම්මා ගැහුවා නේද කියලා. සිංහල අකුරු පන්තියේ ඉන්න අපේ අම්මලා ඒ ගැන හොඳට දන්නවා. මොකද සුදු පුතා අකුරක් ලියනකොට සමහරක් වෙලාවට වරදින්න පුළුවන්. ඒ වෙලාවේ මම බෝඩ් එකේ ලියනවා අම්මට පුළුවන් වෙන්න ඕනේ අන්නේ බබාට හදා ගන්න අමාරු තැන එයාට ඉගෙන ගන්න උදව්වක් වෙන්න. දකින්න නෑනේ. හැබැයි නිපුණ ටීචර් දන්නවා නිපුණ ටීචර්ගේ බබාලා දඟ කරන්නේ නැහැ. හොඳට වැඩ ටික කරගෙන ඉන්නවා කියලා. දඟ නැති බබාලා තෝස්සන්ද හાર્ට් එකක් දෙන්න යන්නේ. දඟ නැති අය. ඒ චූටි බබාලට ටන් ටටන්